හෙලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා මිනි පීසා හදන හැටි. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එකට අමතක නොකර ලයික් එකක් දාන්න. අලුතෙන්ම එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඒ වගේම bell icon එක ක්ලික් කරලා all කරලා තියාගන්න මම දාන අලුත්ම වීඩියෝ එතකොට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මිනි පීසා සඳහා අරගෙන තියෙන අමුද්‍රව්‍යයන් ටික තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මම අවශ්‍ය කරන ද්‍රව්‍යයන් වල ප්‍රමාණ මම මේ සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා බලලා ඒ ප්‍රමාණ වලින් ගන්න. උණු වතුර ඕන වෙන්නේ පොඩි බබෙකුට බොන්න පුළුවන් තරම් තියෙන රස්නෙන් තමයි මේ සඳහා. මම ඊස් මේස හැඳි එකට සීනි මේස හැඳි එකක් දාලා අපි ගන්න වතුර මිලිලිටර් 300න් මේ කප් භාගයක් විතර වෙන ප්‍රමාණයට වතුර දාලා මේ ඊස් ටික හොඳට දිය කරනවා. දිය කරලා ඒක විනාඩි 10ක් විතර වගේ වහලා තියෙනවා හොඳට පිපෙන්න. ඊට පස්සේ මම මේ කප් එකෙන් තමයි මේ පාන් පිටි අරගෙන තියෙන්නේ. පාන් පිටි කප් වලින් නම් 4ක් නැත්තම් වෙන ග්‍රෑම් 600ක්. ඒකට මම කිරි පිටි මේසැලි දෙකක් අරගත්තා. ඒ ටික දානවා. ඒ වගේම ලුණු තේ හැඳි එකක් දාලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ වගේම ඔලිව් තෙල් මේස හැඳි 4ක් පාවිච්චි කරනවා. ඒ ටිකත් මේ පිටි එකට එකතු කරලා ඒ ටිකත් හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඔයාලට ඔලිව් තෙල් තියෙනවා නම් පාවිච්චි කරන්න ගොඩක්ම උචිත ඔලිව් තෙල් තමයි. නැත්තම් එළවලු තෙල් උනත් කමක් නැහැ. ඊට පස්සේ විනාඩි 10ක් පිපුණ ඊස් ටික මේ පිටි ටිකට දාලා ඒ ටිකත් හොඳට මේ විදියට හැන්දෙන්ම මිශ්‍ර කරගන්නවා. මම ඊස් කෝප්පෙටම උණු වතුර ටිකක් දාලා ඒ ටිකත් එකතු කරනවා මේ පිටි ටිකට. අපි මේ ටිකට පාවිච්චි කරන්නේ ඔක්කොම වතුර මිලිලිටර් 300ක්. ඒ කියන්නේ පාන් පිටි 600ට. අපි ඊස් ටික පොඟන්න දාන්නේ. ඊට පස්සේ අපිට මේ ටිකට අවශ්‍ය වෙන වතුර ප්‍රමාණය දාන්නෙත් ඒ වතුර මිලිලිටර් 300න් තමයි. ඉතින් අපි ඔක්කොම වතුර එකපාර එකතු කරන්නේ පිටි සමහර පිටි වලට වතුර අඩු වෙනු සමහර පිටි වලට වතුර වැඩි වෙනුත් අවශ්‍ය වෙන නිසා ඒ නිසා අපි ටිකෙන් ටික දාලා තමයි මේ මෝලියට හදාගන්නේ. අපි හැන්දේ මිශ්‍ර කරාම අපේ අතේ හැමතැනම ගෑවෙන්නේ නැහැ. මේ ටික පිටි ටික එකතු වෙනකන් හැන්දෙන් හොඳින් මේ විදියට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ තමයි අත පාවිච්චි කරන්නේ. අපි ඊට පස්සේ අපේ පැන්ටි টොප් එකට මේ ටික ඔක්කොම එකතු කරලා දාලා මෙන්න මේ විදියට හොඳට අත් ගසමින් අනා ගන්න ඕනේ. මම නැවතත් ඔයාලට මතක් කරන්නේ මේ සඳහා ගන්නේ වතුර අපි පුංචි බබෙකුට බොන්න රස්න ප්‍රමාණය තමයි මේ පිටි අනන්න වතුර ගන්න. ඇල් වතුරෙන්ම අනන්නේ නැහැ. එතකොට පිටි ටික පිපෙන්නේ නැහැ. මෙන්න මේ විදියට හොඳට අත් ගසමින් අනා ගන්න ඕනි. අපි වතුර එක් කරද්දිත් ඔක්කොම එකපාර එකතු කරන්නේ ටිකෙන් ටික දමමින් තමයි විනාඩි 10ක් 12ක් මෙන්න මේ විදියට හොඳින් අත්ලෙන් පිටි ටික තල්ලු කරමින් මෙන්න මේ විදියට අනා ගන්න ඕනි පිටි ටික. මේ පිටි මෝලිය හොඳ සොෆ්ට් පිටි මෝලියක් වෙන්න ඕනි. හොඳට පිටි එකේ පළුදු නැති වෙන විදිහට මෙන්න මේ විදිහට හොඳින් අනා ගන්න ඕනේ. මම මේ පිටි එක අත් ගහන විදිහට පිටි එක හොඳින් අනා ගන්න ඕනි. අපේ අල්ලෙන් තමයි මෙන්න මේ විදිහට පිටි එක තුනී කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හොඳට පිටි මෝලිය අනාගෙන ඉවරලා අපි කලින් ගත්ත බෝල් එකටම තෙල් ටිකක් ගාලා පිටි ඩෝ එකේ තෙල් ටිකක් ගාලා මේක මොකකින් හරි ප්ලාස්ටික් රැප් එකකින් වහලා මේක පිපෙන්න තියෙනවා පැය දෙකක් විතර. ඒ කියන්නේ ඩබල් සයිස් වෙනකන් මේක තියන්න ඕනි. මම පිටි ටික පිපෙන්න තියලා ඊළඟට තක්කාලි සෝස් එකක් හදා ගන්නවා පීස් එකට. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික තමයි මම මේ වලට දැන් පෙන්නන්නේ. මේ ප්‍රමාණ වලින් තමයි මම මේ හදාගන්නේ. මේ තක්කාලි පේස්ට් එක කඩෙන් ගන්නත් පුළුවන්. නැත්නම් අපිට
තක්කාලි සෝස් ටිකක් වුණත් මේ සදා දාගන්න පුළුවන්. මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔලිව් තෙල්ම තමයි මම පාවිච්චි කරේ. ඔලිව් තෙල් මේසෙදි දෙකක් දාලා ගත්ත සුදු ලුණු ටිකත් බී ලුණු ටිකත් කපලා මේ විදියට පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ඒක කර වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තෙලෙන් බැදෙන්න වගේ විතරයි ඕනේ. කර වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මම කපාගත්ත තක්කාලි ටික මේ වගේ එකට එකතු කරනවා. ඒ ටිකටම මම ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, ඉතාලියන් හර්බ්ස් එකතු කරගන්නවා. ඒවා අපිට සුපිරි වෙළඳසැල් වලින් ගන්න පුළුවන්. ඒ වගේම ලුණු තේ හැඳි භාගයක් විතර මම එකතු කරගන්නවා. රස අනුව එතකට ලුණු දාන්න ඕනි. ඉතාලියන් හර්බ්ස් අපිට සුපර් මාකට් වල තියෙන ෆ්‍රෙෂ් ඒවා ගෙනල්ලා වේලලා හදා ගන්නත් පුළුවන්. නැත්තම් කඩේ ගන්න බෝතල් තියෙනවා. ඉතින් මම මේ ගෙදර හදාගත්ත ටිකක් තමයි මම එකතු කරගන්නේ. ඒ ඉතාලියන් හර්බ්ස් වලින් හොඳ පීස් එකට සෝස් එකට සුවඳක් එනවා. මම මේ ටිකක් වහලා තැම්බෙන්න තියෙනවා. මේ තක්කාලි ටික හොඳට සොෆ්ට් වෙන්න ඕනි. අපි මේ ටික මේ විදියට හදාගෙන හොඳට නිවුනට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න ඕනි. දැන් මේ ටික හොඳට මම මෙන්න මේ විදියට හැන්දෙන් පොඩි කරගන්නවා. නැවතත් ටිකක් වෙලා වහලා තියෙනවා විනාඩි 2ක් විතර. දැන් මේ ටික හොඳට හරි ගිහිල්ලා තියෙන්නේ මේ බලන්න. ඊට පස්සේ මම ගත්ත තක්කාලි පේස්ට් එකෙන් මේ සෑන්දක් මේකට එකතු කරගන්නවා. ඒ පේස්ට් එක එකතු කරගන්න එකෙන් මේ තක්කාලි ටිකට හොඳ රතු පාටක් එකතු වෙනවා. ඒ වගේම සීනි තේ හැඳි එකක් විතර එකතු කරගන්නවා. ඒකෙන් තව තක්කාලි මේ සෝස් එක රස වෙනවා. ඒ ටික නිවෙන්න තියලා මම මෙන්න මේ පීස් එකට අවශ්‍ය කරන මේ ද්‍රව්‍යයන් ටික ඔයාලට පෙන්නන්නම්. මම සොසේජස් බැදලා මේ විදිහට කපලා අරන් තිනවා. ඒ වගේම චිකනුත් බැදලා අරගෙන තියෙනවා. චිකන් ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු ටිකක් දාලා සීසන් කරලා තමයි මම බැදලා ගත්තේ. ඒ වගේම මේ ඔලිව් ගෙඩි ටිකක්, මොසරෙල්ලා චීස්, ඒ වගේම මේ කොළ පාට මාළු මිරිස්, ලුණු ගෙඩියක්, බෙල් පෙපර් අරන් තියෙන පාට දෙකෙන්ම මම මේ පැය දෙකකට විතර පස්සේ මගේ පිටිමෝලිය මම මෙහෙම ඕපන් කරලා බලනවා. දැන් මේ ඩබල් සයිස් වෙලා තියෙන්නේ. අපි ඒකේ මෙන්න මේ විදියට පිටිමෝලියේ තියෙන හුලන් ටික අරගෙන මම පැන්ටි টොප් එකට මේ වගේ පාම්පිරි ටිකක් දාලා අපේ පීසා ඩෝ එක මම පැන්ටි টොප් එකට දා ගන්නවා. ඉතින් මේ ඩෝ එකකින් මම මිනි පීසා ටිකත් පීසා බන් ටිකක් ඒ වගේම තව වෙනම පීසා හේකුත් මම හදලා ඔයාලට පෙන්නනවාද. මම මේ ලොකු කෑල්ලක් කපලා අයින් කරගන්නේ සම්පූර්ණ පීසා එකක් හදන්න. මීඩියම් සයිස් පීස් එකක් හදන්න තමයි මම මේක මේ අයින් කරගන්නේ. මේ විදියට රෝල් කරලා මම මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ මේ ටික මම හොඳට රෝලින් පින් එකෙන් තුනී කරගන්නවා. දැන් බලන්න පිටිමෝලිය කිසිම ඇලෙන ගතියක් මොකුත් නැහැ. මේ විදියට රෝලින් පින් එකෙන් හොඳින් තුනී කරගන්න පුළුවන්. මම මේ ටිකෙන් මිනි පීසා වගේම පීසා බන් ටිකකුත් හදනවා. මම මෙන්න මේ විදියට මිනි පීසා ටික කපා ගන්නවා. අපිට කටර් එකක් තියෙනවා නම් කටර් එකක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ විදියටත් කපා ගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් අපිට මිනි පීසා ගෙදර හදා ගන්න පුළුවන්. ඇත්තටම ලොකු වියදමක් යන්නේ නැහැ. බලන්න මම මේ ගන්න ප්‍රමාණයෙන් ගොඩක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මිනි පීසා ටික ඉතුරු වෙන විදියට මෙන්න මේ ටික මේ විදියට අයින් කරගන්නවා. මේ අයින් කරන කොටසින් තමයි මම පීසා බන් ටික හදාගන්නේ. ඒ ටිකත් හොඳට දැන් කඩතොළු නැති වෙන විදියට තුනී කරලා වෙනම තියා ගන්නවා. මේ මිනි පීසා හදන්න ගන්න ටික මම මේ ට්‍රේ එකේ හොඳට යටට තෙල් ටිකක් ගාලා මිනි පීසා ටික මේ විදියට තියලා ගෑරොප්පුවේ මෙන්න මේ විදියට සිදුරු ටිකක් විදිනවා. නැත්තම් අපි ඒක අවන් එකේ දැම්මම උඩට පිපිලා එන නිසා. දැන් මේ ටික මේ පැත්තකින් තියලා මම අර අයින් කරගත්ත
කොටසින් ඒ ටික හොඳට සොෆ්ට් වෙන නැවත අනාගෙන මම මේකෙන් පීසා බන් ටිකක් හදාගන්නත් බලාපොරොත්තු වෙනවා. දැන් මේ ඒ පිටි ටික තමයි මම ඉවත් කරගත්ත මිනි පීසා කපලා ඉවත් කරගත්ත කොටස තමයි මම මේ නැවත අනලා තුනී කරගන්නේ. ඒ ටිකෙන් මම ඒ ටික ටිකක් ඝනකමට තමයි ගන්නෙ. මෙන්න මේ විදිහට ඒ ටිකත් කපා ගන්නවා. මම මේ කපා ගන්නේ පීසා බන් වලට ඒ ටික ටිකක් ඝනකමට ගන්නෙ. ඊට පස්සේ මම මීඩියම් පීස් එකක් හදාන්න වෙනම පිටි ඩෝ එකෙන් ටිකක් අයින් කරා. ඒ ටික තමයි මම මේ දැන් තුනී කරගන්නේ. ඉතින් මම ඒක හදාගන්නේ මෙන්න මේ ට්‍රේ එකේ තමයි. ට්‍රේ එකේ අඩියට මේ වගේ ඔලිව් තෙල් ටිකක් ගන්නවා. ඔයාලට පාවිච්චි කරන ඕනම තෙල් වර්ගයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ හදාගත්ත ටික දාලා මේ විදියට අතින් තුනී කරගන්නවා. ඊට පස්සේ මේ වගේ පීස් එක වටේ හදා ගන්න ඕනි. ඒකෙත් අර කලින් වගේම ගෑරොප්පුවෙන් මේ විදියට සුදුරු හදා ගන්න ඕනේ. ඒ සිදුරු හදාගන්නේ පිටි එක පිපෙනකොට උඩට පිම්බිලා එන එක වළක්වන්න. ඉතින් මම හදාගත්ත පීසා බන් ටිකත් මේ වගේ ට්‍රේ එකේ තෙල් ගාගෙන ඒ ටිකත් මෙහෙම තියනවා. ටිකක් වෙලා විනාඩි 5ක් විතර නැවත පොඩ්ඩක් පිපෙන්න. ඉතින් අපි කලින් හදාගත්ත මිනි පීසා ටිකට මම හදාගත්ත තක්කාලි සෝස් එක ටික ටික මෙන්න මේ විදියට දවට ගන්නවා. අපි සාමාන්‍යයෙන් තේ හැන්දෙන් එකක් වගේ එකකට දාගෙන මෙන්න මේ විදියට පීස් එකේ හොඳට තවර ගන්න ඕනි. අතට මේ අපි හදාගන්න සෝස් එක ගොඩක් රසයි. කිසිම රසකාරක දෙයක් අපි එකතු කරගන්නෙත් නැති නිසා ගෙදර හදාගෙන කනකොට ගොඩක් පොඩි ළමයින්ට උනත් ඕන කෙනෙකුට ආහාරයට දෙන්න පුළුවන්. ඉතින් මම මේකට කපාගත්ත බෙල් පෙපර් ටික පාට දෙකෙන් මේ විදියට දාගන්නවා. මම ඔලිව් බෙල් පෙපර් පාට දෙවර්ගයක් ගත්තා. ඒ වගේම චිකන් ටික බෙදලා ගත්තා. සොසේජස් බෙදලා අරන් තිනවා. ඒව තියලා මේ මිනි පීස් එක බේක් කරන්න කලින් මේ විදියට උඩින් තියෙනවා. පීසා සෝස් එකට උඩින් තමයි ඒ ටික තියන්නේ. ඇත්තම අපි මේ පිටි ග්‍රෑම් 600කින් තමයි මේ ඔක්කොම ටික හදාගන්නේ. අපිට මේ වෙළඳ පොලෙන් ගන්න කියන ලොකු මුදලක් යනවා. ඊට පස්සේ ඊට උඩින් මොසරෙල්ලා චීස් ටිකක් මේ විදියට තියාගෙන අපි අංශක 180ට විනාඩි 10ක් 12ක් විතර බේක් කරගන්න ඕනි. අපි බේක් කරන්න කලින් අවන් එක විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තමයි අපි පීසා ටික දාන්නේ. මම දැන් හදාගන්න මීඩියම් පීස් එකටත් මේ විදියට අපි හදාගත්ත සෝස් ටිකක් තවරනවා. තවරලා කලින් මිනි පීස් එකට හදාගත්ත විදියටම ටොපින් එකක් දානවා. ඒ වගේම මේ පීස් එක වටේට මම ඔලිව් තෙල් ටිකක් මේ විදියට ආලේප කරනවා. ඒකෙන් අපේ පීස් එක වටේට ලස්සන පාටක් එනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත මිනි පීසා ටික විනාඩි 10ක් 12ක් විතර තමයි අවන් එකේ තිබ්බේ. දැන් මම මේ වලට එකක් කඩලා පෙන්නන්නේ මිනි පීස් එකක්. බලන්න දැක්කම ලස්සනයි. ඒ වගේම රසත් ඒ වගේම තමයි. අපේ පීසා බන් ටික මෙන්න මේ විදිහට මැද්දෙන් මම මේ පොඩි වීදුරුවක් ආධාරයෙන් මේ විදිහට හදා ගන්නවා. ඒ හදාගත්ත බන් ටිකට මෙන්න මේ විදියට බිත්තර කහමදේ ගාගන්න ඊට පස්සේ සෝස් ටික එකතු කරන්නේ. ඒක වටේට මම තල ඇට ටිකක් ඉහළ ගත්තා. ඒ වගේම ඔලිව් බෙල් පෙපර් චිකන් සොසේජ් ඒ විදියට පොඩි ප්‍රමාණයක් උඩින් තියෙනවා.
තියලා අපි මේකට මොසරෙල්ලා චීස් ග්‍රේට් කරන්නේ නැතුව පොඩි කොටුවට කෑලි කපාගෙන තමයි මේක උඩින් තියන්නේ. මෙන්න මේ විදිහට බන් එක උඩින් පීසා පොඩි කොටු කෑල්ලක් කපලා තියාගන්නවා. ඒකත් අර ප්‍රමාණයටම විනාඩි 10ක් 12ක් විතර බේක් කරගන්න. මම මේ පීස් එකත් බේක් කරගෙන ඉවරයි. මම ඔයාලට කෑල්ලක් කපලා පෙන්නන්නම්. විනාඩි 15ක් අංශක 180ට විනාඩි 15ක් තියලා තමයි මම මේ පීස් එක ගත්තේ. ඉතින් මම පිටි ග්‍රෑම් 600න් මේ ලොකු පීස එක, ඒ කියන්නේ මීඩියම් පීස එකකුත් පීසා බන් මේ වගේ ප්‍රමාණයක් හදාගත්තා. ඒ වගේම මිනි පීසත් හදාගන්න. ඒ වගේ අපිට ගෙදර පොඩි පාටියකට, පුංචි ළමයිගේ බර්ත්ඩේ එකකට මේ වගේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම සුවන් රැකියාවක් කරන කෙනෙකුටත් මේ මිනි පීස හදලා කඩේට දාන්න පුළුවන්. ඉතින් ඔයාලා මම හිතනවා මගේ වීඩියෝ එකට ඔයාලා කැමති ඇති කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් නැවතත් රසකෑමක් අරන් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.